හලෝ කොහොමද ඉතින් මේ මම දැන් TikTok එකේ හිටමෙට යනකොට මේ මම දැක්ක වීඩියෝ එකක්. කපල් එකක් කරලා තියෙන්නේ අර ඉස්සල්ලා ආවේ මේ අර වයිෆ් උයි එක්ස් උයි එහෙම අර වතුර බොන ඒ වීඩියෝ එකක්. මේ මම ඒකේ ඒ දවස්වල ඉඳන් කරන්න කියලා හිතන් ඉඳියා මේ මට ඒක කරන්න වෙලාවක් හම්බුනේත් නැහැ මට ඒක කරන්න බැරි වුණා. මේ ඉතින් මට දැන් හිතුණා බබත් නිදි වෙලාවේ දැන්ම මේක කරලා ඉවරයක් කරන්න ඕනේ කියලා මේ නැත්නම් ඔක මට ආයෙත් අමතක වෙලා යනවා. ඒ නිසා මේ කරන්න ඕන කියලා හිතුණා. ඉතින් අපිට ඒකට ඕන වෙන්නේ මූලික අමුද්‍රව්‍ය තමයි හස්බන්ඩ් ඕන වෙනවා. ඊට වීදුරු දෙකක් තියෙනවා. ඔයාලට නම් පේන්නේ නැතුව ඇති. මම අපේ පහසුවට මම මේ දාග් ගහගත්තා. මේක තමයි X. ඒ කියන්නේ යාගේ X. ඒතකොට මේ තමයි wife. හරිද? අපි එහෙනම් බලමු කොහොමද යා මං අහන්නේ වට උත්තර දෙන්න කියලා. මුලින්ම කියන්න ඕනේ මට මේකට ඇත්තම උත්තර ඕනේ. මම බොරොන් දෙන රණ්ඩු වෙන්නේ නැහැ කියලා. මොකද මට ඇත්තම දැනගන්න ඕනේ බොරු මාව සනසන්න කියලා බොරු උත්තර මේ එහෙම මට ඕනේ නැහැ. ඇත්තම උත්තර කරන්න ඕනේ කියන්න ඕනේ මම බොරොන් දෙන රණ්ඩු වෙන්නේ නැහැ කියලා. හරි. දැන් එහෙනම් අපි ඒකට මූලික කම්පියුටර් එක ගමු. අපේ හස්බන්ඩ් ඕන කරන වතුර විදුලි දෙකක් තියෙනවා. මම මේක නම් ගහගෙන. හරි. අපි එහෙනම් දැන් පටන් ගමු. මම මතක් කර ප්‍රශ්න ටිකක් අහන්න යාවි. එන්න. හරි. එහෙනම් දැන් පටන් ගමු. අපි දෙන්නගෙන් කාටද ලස්සනම හිනාව තියෙන්නේ? ඔව් දැන් ඔය විදුරු ටික දන්නවද? අන්න ඒකනේ. හරි. මේක X, මේක wife. පළවෙනි ප්‍රශ්නේ. අපි දෙන්නගෙන් කාටද ලස්සනම හිනාව තියෙන්නේ? හරි. එතකොට අපි දෙන්නගෙන් කාටද ලස්සනම කටහඬ තියෙන්නේ? අපි දෙන්නගෙන් කාටද ලස්සනටම සින්දු කියන්න පුළුවන්? හරි. එතකොට අපි දෙන්නගෙන් කාගේද ලස්සන මැස් දෙක තියෙන්නේ? එතකොට මේ මම දැන් මේ අහන්නේ දැන් wife උයි X කියලා ගත්තට දැන් යාළු වෙලා ඉන්න කාලේ දැන් කසාද ජීවිතේ නෙමෙයි යාළු වෙලා ඉන්න කාලේ අපි දෙන්න කම්පෙයාර් කරලා තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට අපි දෙන්නගෙන් ඔයාට වැඩියෙන්ම ආදරය කරනවා කියලා හිතුනේ කවුද? කියන්නේ මුල යාළු වෙලා ඉන්න කාලේ. එතකොට යාළු වෙලා ඉන්න කාලේ ඔය අපි දෙන්නගෙන් කාටද වැඩියෙන්ම ආදරය කරේ? එතකොට අපි දෙන්නගෙන් මේ කාටද ලස්සනම කාටද ලස්සනම දිගම කොණ්ඩේ තියෙන්නේ? එතකොට අපි දෙන්නගෙන් යාළු වෙලා ඉන්න කාලේ කවුද ඔයාලට මේ වැඩිපුරම මේ බොරු කියලා තියෙන්නේ? එතකොට මේ යාළු වෙලා ඉන්න කාලේ දැන් වැඩිපුරම බොරු කියලා තියෙන්නේ. එතකොට ඔයාට යාළු වෙලා ඉන්න කාලේ ලොකුම බොරුවක් කිව්වේ කවුද? මං කියන්නේ මේ ඒ කියන්නේ අර අත්තරින්න බොරුව නෙමෙයි. මං කියන්නේ අර යාළු වෙලා ඉන්න කාලේ අදරෙන් ඉන්න කාලේ මොන හරි හේකර මොනවද වැඩිපුරම කියන්නේ ලොකුම බොරුවක් කියලා තියෙන්නේ කවුද? එතකොට යාළු වෙලා ඉන්න කාලෙදී වැඩිපුරම හම්බුනේ අපි දෙන්නගෙන් කවුද? ඒ කියන්නේ හම්බ වෙන්න ආවේ කතා බහ කරන්න කොයි හරි යන්න එහෙම වැඩිපුරම එතකොට අපි දෙන්න යාළු වෙලා ඉන්න කාලේ
අපි දෙන්නගෙන් කාටද වැඩිපුරම තෑගි අරන් දීලා තියෙන්නේ? වැඩිපුරමද නැත්නම් ගාණින් වැඩිමද? ඒක ඊළඟ ප්‍රශ්නේ. වැඩිපුරම තෑගි අරන් දීලා තියෙන්නේ කාටද? එතකොට ඊළඟ ප්‍රශ්නේ කාටද මේ වටිනාකමෙන් වැඩිම තෑග්ග ගන්න දීලා තියෙන්නේ? එතකොට අපි දෙන්නගෙන් කාටද ලස්සනටම නටන්න පුළුවන්? එතකොට මේ යාළු වෙලා ඉන්න කාලේ කියන්නේ මුල කියන්නේ යාළු වෙලා මුල හැම ආදරේ කරන කාලේ මේ කවුද අපි දෙන්නගෙන් ඔයාලට වැඩිපුරම ආදරේ කරනවා කියලා හිතන්නේ? හරි එතකොට අපි දෙන්නගෙන් කාගේද අර කටසැරය කියලා කියන්නේ? ඒක මම ප්‍රශ්න හරියට ඇහුවේ නෑනේ. එතකොට මේ ඔයත් එක්ක යාළු වෙලා ඉන්න කාලේනේ මේ වැඩිපුරම රණ්ඩු කරලා තියෙන්නේ කවුද? හරි. එතකොට මේ දැන් යාළු වෙලා දැන් මොන හරි පළවෙනියටම දකින්න දවසක් තියෙනවා. පළවෙනියට මේ කෙනා පළවෙනියටම දකින්න දවසක් තියෙනවානේ. ඒ පළවෙනියටම දකින්න දවසේ අපි දෙන්නගෙන් පළවෙනිම දවසේ දකිද්දී ආ කාද ලස්සනටම දැක්කේ? හරි එතකොට අපි දෙන්නගෙන් මේ ඔයාට මේ වැඩිපුරම බැලලා තියන්නේ කවුද? එතකොට දැන් අපි දෙගොල්ලන්ගෙම ගෙවල් තියෙනවා එහෙම. එතකොට අපි දෙන්නගෙන් මේ කාගේ මේ කියන්නේ කාගේ ගෙදර දෙමව්පියෝද හොඳම? කියන්නේ වාට ළඟට වෙච්ච එතකොට අපි දෙන්නගෙන් යාළු වෙලා ඉන්න කාලේ ඔයාට වැඩිපුරම ආදරේ හිතුනේ කාටද? ඒක මම කලින් ඇහුවද? මතක නැහැ. ටිකක් තියෙනවානේ. එතකොට ඔයාට අපි දෙන්නගෙන් දෙයක් වාට හම්බ වෙනවා නම් තෑග්ගක් හෝ මොන හරි අපි දෙන්නගෙන් කවුදෝට වැඩිපුරම තෑගි දීලා තියෙන්නේ? එතකොට අපි දෙන්නගෙන් මේ ඔයාට දැන් මුලදීම කියන්නේ මුලදී දැන් බැඳලා නෙමෙයි මේ ආදරය කරන්න පටන් අරන් එහෙම කරලා මේ නිකන් බඳිනවා කියලා නිකන් ඉක්මනටම හිතුනේ කා ගන්නද මම බඳින්න ඕනේ. අන්න ඉවරටම බිවුනේ තව ප්‍රශ්න තියෙනවා. හරි කම්මන්නේ දැන් ඒක ඉවරට බීල් ඉවරයි. මට තව ප්‍රශ්න තියෙනවා මම තව වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් ගිහලා එන්න බයි. මං රණ්ඩු කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. රණ්ඩු කරලා කන බලනවා.